සාන්ති කුරුසිය අධ්‍යාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දිවි ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ඉස්ප්‍රිතු සාන්තුගේ නාමයෙන් ආමෙන්. ස්වර්ගීය පියාණෙනි, ඔබ වහන්සේ රාත්‍රී පුරාවට අප සැම සියලු දෙනා රැක ගනිමින් අලුත් දිනයකට පා තබන්නට සුදුසන් කිරීම වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුතියත් ප්‍රශංසාවත් නමස්කාරයත් සදහටමත් වේවා. මෙතෙක් කාලයක් ජීවිතයට දානය කළ සියලුම ආත්මික හා ලෞකික වරප්‍රසාදයන් වෙනුවෙන්ද ඔබ වහන්සේට හදපත්ලෙන්ම අපි තුති පුදමු. අති කරුණාබරතු ජේසුස් සමිඳුනේ රටේ ආර්ථික දේශපාලන ප්‍රශ්න හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින සියලුම දෙනා වෙත ඔබ වහන්සේගේ දයා කරුණාවේ අසීමිත බලය ක්‍රියාත්මක කළ මැනව. අප මුළු ජීවිතයේ සෑම මොහොතකදීම අප සමග වන්නා වූ ඔබ වහන්සේ කෙරෙහි පමණක් විශ්වාසය හා බලාපොරොත්තු දැස් දල්වාගෙන සිටිමු. මක්නිසාදයක් ඔබ වහන්සේට සියල්ල කළ හැකිය. දයාවේ පියාණෙනි, අප රටේ සියලුම දේශපාලන නායකයින් වෙත ඔබ වහන්සේගේ ප්‍රඥාවේ දැස් යොමු කර ඔවුන් විසින් සිදු කළ වැරදි ක්‍රියාවන් වලට මනස්ථාපනය වී පරාර්ථකාමී හදවතක් ඇති කර රටේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් තීන්දුව තීරණ ගැනීමට ශුද්ධාත්මයන් වහන්සේ තුළ ඔවුන්ව මෙහෙයු මැනව. අප පෙම්බර මාතාවෙනි, මේ මොහොතේදී ඔබතුමියගේ නිර්මල හෘදයට අප පවුල්ද අප රටද කැප කරන්නෙමු. මුළු ලෝකයටම විමුක්තිය උදා කර දෙන්නට පින්වන්ත වූ ආදර මෑණියනි, ඔබතුමිය මෙන් දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙමින් සෑම අරගලයක් තුළම එකම විශ්වාසයේ රැඳෙමින් ජීවිතයේ හමුවන කුරුස සතුටින් දරා ගැනීමේ ශක්තිය අප සැමට ලබා දුන මැනව. ඔබතුමියගේ මාතෘක රැකවරණය හා ආශිර්වාද තුළ අප සැම තබා ගනිමින් ඔබතුමියගේ ආදරබර පුතුණුවන් හා අපගේ එකම ගැලුම් කරුවාණන් වූ ජේසුස් සමිඳානන් ඉදිරියේ අප සැම වෙනුවෙන් බලවත් ලෙස මැදිහත් වී යාඥා කළ මැනව. මේ කීදේ අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ජේසුමන්ගේ ශ්‍රී දිව්‍ය හෘදයෙනි අපට කරුණා කළ මැනව. මාරියතුමියගේ නිර්මල හෘදයෙනි අප නිසා යාඥා කළ මැනව. ශුද්ධ ජුසේ මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. ආමෙන්.